අපි කතා කරමු උස්පලක්ෂණිය ඔබගේ ජීවිතයේ කෙසේ බලපානවද මේ දෙසැම්බර් මාසය. මේ දෙසැම්බර් මාසය ගන්නකොට ඔබ හොඳින්ම සැලසුම් සාගත මනසේ සම්සුන් භාවය ඇතුව අඩු කිරීමේ හැකියාව තියෙනවා. ඔබගේ හිතේ චිත්ත ශක්තිය තාමත් භාග සම්පන්නයි. ඔබ විශේෂයෙන්ම ඔබගේ පාක්ෂික වෙනුවෙන්ම ඔබ වැඩිම ටිකක් යෙදෙන කාලයක් වශයෙන් දකිනවා. පෞලට ඒක රැසිනවා හෝ පෞලේ ආදීන්ගෙන් ඔබට බාධකයක් නැති වුණත් ඔබ ක්‍රියාකලාපයේදී පොඩි මානසික භාවයක් ඇති වෙන බව තියෙනවා. මේ පරිලගේ ආදීන්ගෙන් සුළු වශයෙන් ඇති වෙන බාධකයක් වගේම සෙන්වාතාදී නිසා උෂ්ම කැදීමේ අපහසුාවක් ඇති වගේ ඇති වෙන පෙනාලු නැති වෙන දෝෂනායති නිසා කැමීම් බීමෙන් ආස්ත කටයුතු වලින් පරිස්සම් වෙන්න වෙනවා. සහෝදරාදීන්ගෙන් ඊටමත් යහපත් කාල පරිච්ඡේදයක් වශයෙන් දක්වන ධනබල සම්පත් හොඳයි. ස්ථානගත දෝෂයක් නැහැ. ස්ථානගත ඊටමත් වාසනාවන්ත භාවයක් පේනවා. යාන වාහනයට ගඩල් ලැබීම ඉදිරියට කටයුතු සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම සහයෝගකර උදව් කරගෙන උපකාර ලැබෙනවා. සුළු වශයෙන් ඇතිවෙනා වූ බාධක විතරක් දකින්න පුළුවන්කම තියෙනවා. විවාහ බැඳීමට පත් වෙන කටිය නම් තාමත් භාග සම්පන්න වශයෙන් වෙන දරුවන්ගේ දියුණුව ප්‍රගතියක් අධ්‍යාපනයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන භාවයක් හොඳින්ම දකින්න පුළුවන්කම තියෙනවා. මේම සමතකාව තියෙන අයගේ සාර්ථක විවාහ ජීවිතයකට ගෙන යන්න පුළුවන් කාල පරිච්ඡේදයක් වශයෙන් දකිනවා. අදිසි දාන ලාභයක් ලැබීමේ වාසනාවද ඔබට පෙන්වුම් කරන බව දකිනවා. ආගම ධර්මයට ඉතාමත් ලැබී වෙනවා වගේ දෙවියන්ගේ ආශිර්වාදයත් ඒ වගේ වැඩිහිටියන්ගෙන් ලැබෙන උපකාර ආදී උගතුන් බුද්ධිමතුන්ගෙන් ලැබෙන සත්කාරات ඔබට බුද්ධ විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ විශේෂයෙන්ම ඔබ ප්‍රඥා සාගත බුද්ධ සාගත කටයුතු කරන යහපත් මිනිසෙක් වශයෙන් රැකියා කර්මාන්ත ආදීවණු කරගෙන ඒවා යෙදෙන්න පුළුවන්කම තියෙනවා. හැකි අපේක්ෂා කරගන්නේ රැකියා ලබා බලාපොරොත්තු වෙන්න පුළුවන් උසස්සින් කරා යන්න පුළුවන් භාවයක් දක්වන සමාජ යාළු මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබෙන වගේම ආයෝජන කරන දේවල් ඉතාමත් යාපත් බාටපත් වෙනවා. ඒන් උපරිගතියක් ලාභයක් ගෞරවයක් කීර්තියක් ලබන්න පුළුවන්කම තියෙනවා. බාහිර ලෝක පිටාත් ලෝක විදේශ ආදී කටයුතු වලට නිරත වෙලා తీරන නිරත වෙන බලාපොරොත්තු වෙන ඒදී සුළු වශයෙන් බාධා පැමිණෙන නිසා ටිකක් කල්පනාකාරී විය යුතු භාවයක් දකිනවා. හානියක් නැති වුණත් මතභේද ප්‍රශ්න නීති ප්‍රශ්න කේලන්තෝලන් අඩදබර හුරුන්ගෙන් ඇති වෙන පීඩා බාධාත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එවැනි අපහාසයකට ඔය ලක් වෙන බැරි නිසා ටිකක් පරිස්සම් වෙන්න ඕන. අසනීපකාරී වශයෙන් බැලුවම සෙම් වාතාසික රෝගකාරී ස්වභාවයක් ඇති වෙන භාව විශේෂයෙන් දකින්න පුළුවන්කම තිබෙනවා.